අද වීඩියෝ එකෙන් කතා කරමු Adobe Premiere Pro එකේ timeline එක ගැන හැමදේම. මේකේ හැමදේම මම point out කරලා ඔයාලට ලස්සනට කියලා දෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යන්න කලින් ඔයා අපේ channel එකට අලුතින් එකතු වුණේ subscribe කරගෙන මේ වීඩියෝ එක like එකකුත් දාගෙනම අපි පටන් ගමු අද වීඩියෝ එක. හරි මම මේ විදිහට Premiere එක open කරගත්තා. දැන් අපි මුලින්ම අලුතෙන් project එකක් create කරගනිමු. ඔයාලට පුළුවන් මෙතන new project කියන icon එක උඩ select කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් project එකට නමක් දෙන්න. දැන් මම මෙතන test කියලා දෙනවා. ඔයාලට කැමති නමක් දුන්න හැකි. ඊට පස්සේ ඔයාලට පුළුවන් project එක save වෙන්න ඕන location එක මෙතනින් තෝරන්න. මම මේවා ගැන ඔක්කොම in detail කතා කරා කලින් වීඩියෝ එකේ. ඔයාලට පුළුවන් එක බැලුවේ නැත්නම් මෙතන උඩින් කාඩ් එකක් අපේ වෙයි. ඔයා මේ වීඩියෝ එක බලලා ඒ වීඩියෝ එක බලන්න යන්න. එතකොට ඔයාලට හොඳට තේරෙයි මේක ගැන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන create කියන එක බටන් එක උඩ select කරන්න. හරි දැන් අපිට Premiere එකේ project එකක් මේ විදිහට create වුණා. දැන් ඔයාගේ interface එක මේ වගේ නෙමෙයි නම් තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ විදිහට customize කරගන්න. මම කියලා දුන්නා ඒක කොහොමද customize කරගන්න කියලා කලින් වීඩියෝ එකේ. ඔයාලට පුළුවන් ඒක බලන්න. දැනට මොකුත් ඔයා හිතාගන්න ඕනේ නැහැ. මේ තියෙන source monitor එක, මේ තියෙන program monitor එක, මේ තියෙන අපේ timeline එක, මේ තියෙන අපේ project panel එක, මේ තියෙන essential graphic panel එක. ඒක ඔයාලට නැත්තම් ගණන් ගන්න එපා. ඔයාගේ මේ panels හතර අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකින්ද අපිට මේ panels හතරෙන් වැඩ ටික කරගත්ත හැකි. හරි දැන් මම ඔයාලට පෙන්වන්න ඕනින්ද මේ විදිහේ timeline එක පොඩ්ඩක් ලොකු කරගත්තා. මේ තියෙන අපේ project panel එක ඔයාලට මතක නැත්තම් ඔයා මේක බලා ගන්න. මේ තියෙන project panel එක, මේ තියෙන source monitor එක, මේ තියෙන program monitor එක, මේ තියෙන timeline එක. ඒ හතර ඔයා දැනගත්තාම හොඳටම ඇති. මේක ගැන ඉගෙන ගන්න. දැන් මම මේ විදිහට my clips ටික drag and drop කරගන්නවා මෙතනට. මම මේ විදිහට clip එක select කරලා මේ විදිහට drag and drop කරගන්නවා. තව මම මේකට තව clips වගේක් දාගන්නවා. ඔයාලට පුළුවන් මේ clip ටික ඕන නම් පල්ලෙහා description එකේ මම link එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එකෙන් මේ clips ටික download කරගන්න. හරි දැන් මම මේ විදිහට විවිධ වර්ගයේ images ටිකක් දාගත්තා videos ටික. මෙතන මුලින්ම තියෙනවා අපේ audio එකක්. මෙතන තියෙන audio එකත් එක්ක තියෙන වීඩියෝ එකක්. මේ හතරේ audio එක නෑ වීඩියෝ එක විතරයි තියෙන්නේ. හරි දැන් අපි මුලින්ම timeline එක හදාගෙන ඉන්න ඕනේ. මේකේ timeline එක හදාගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. මම නම් recommend කරන එක විදිහක්. ඊට කලින් මම අනිත් විදිය කියලා ඉන්න. ඔයාලට පුළුවන් මේ timeline එක create කරගන්න. මේ විදිහට clip එක drag and drop කරලා timeline එකට. එතකොට අපිට මේ විදිහට නිකම්ම timeline එකක් create වෙනවා. හැබැයි මෙහෙම create වුණාට පස්සේ මේ වීඩියෝ එකේ තියෙන resolution එකට තමයි මේ අපේ timeline එක create වෙන්නේ. දැන් ඔයා 4K වීඩියෝ එකක් දැම්මොත් එහෙම මේ timeline එකට මේ විදිහට. එතකොට අපේ edit එක වෙන්නේ 4K වලින්. දැන් ඔයාට 4K නැතුව full HD ඕන නම් ඔයාට එහෙම කරගන්න බැරි හින්දා ඒකටත් විදිහක් තියෙනවා. ඒකත් මම කියලා දෙන්න. ඔයාට පුළුවන් control Z press කරලා මේක undo කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ timeline එක select කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් keyboard එකේ control N press කරන්න. එතකොට අපිට මේ විදිහේ window එකක් එනවා. ඔයාට පුළුවන් මේකෙන් ඔයාගේ කැමති preset එකක් තෝරන්න. මම මෙතන recommend කරන්නේ මේ පළවෙනිට මෙන්න එකේ ඔයා full HD කරනවා නම් මෙතන 1080p. ඔයා 4K කරනවා නම් ඔයාට පුළුවන් 2880 කියන එකෙන් preset එකක් තෝරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන preset එකක් තෝරලා ඒකේ settings tab එකට යන්න. මෙතනින් අපිට settings ටික වෙනස් කරගත්ත හැකි. මම පාවිච්චි කරන settings ටික දැන් මම පෙන්නන්නම් ඔයාලට. ඔයාලට දැන් මේ පේන්නේ මම පාවිච්චි කරන settings ටික. ඔයාලට පුළුවන් මේ settings ටිකට අනුව ඔයාගේ sequence එක හදාගන්න. ඔයාලට ඕන නම් ඔයා full HD කරනවා නම් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන sequence එකට නමක් දෙන්න. මං මේ නමම තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ preset එක save කරගන්න. ඔයාලට පුළුවන් මෙතන save preset කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන නමක් දෙන්න. මම මෙතන දෙන්නම් test කියලා. ඊට පස්සේ මෙතන okay කියන එක select කරන්න. ඊට පස්සේ අපිට ආය කලින් මුලම tab එකට එනවා. එතන අපිට මෙතන custom කියන folder එකේ අපි අර save කරගත්ත preset එක තියෙනවා. දැන් මම මෙතන save කරගත්ත preset එක තෝරලා okay කියන කුට select කරනවා. ඊට පස්සේ අපිට මේ විදිහට timeline එක create වුණා. මම ඔයාලට recommend කරන්නේ මේ විදිහට timeline එක create කරගන්න. එතකොට ඔයා කරන්නේ 4K නම් 4K, full HD නම් full HD, 8K නම් 8K විදිහට හදාගත්ත හැකි. හරි දැන් අපි මේ timeline එකේ වැඩ ටික ඉගෙන ගන්න අපි මේකට
මේකේ ෆුටේජ් ටික අපි ටයිම්ලයින් එකට දාගන්න ඕනේ. ඔයාලට පුළුවන් මේ විදිහට එක ක්ලිප් එකක් සිලෙක්ට් කරලා drag and drop කරගන්න කෙලින්ම ටයිම්ලයින් එකට. ඊට පස්සේ ඔයාලට මේ විදිහේ එරර් මැසේජ් එකක් ආවොත් එහෙම ඔයා මෙතන keep exiting settings කියන එක උඩ ක්ලික් කරන්න. හරි දැන් මේ විදිහට ටයිම්ලයින් එකට අපි වීඩියෝ එක drag කරගත්තට පස්සේ අපේ full වීඩියෝ එකම එනවනේ. දැන් හිතන්නකෝ ඔයාලට මේ වීඩියෝ එකේ පොඩි කෑල්ලක් විතරයි ඕනේ. එහෙනම් ඔයාලට ඒකටත් විසඳුමක් තියෙනවා. ඔයාලට ඒකට ගන්න තියෙන මේ වීඩියෝ එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන source monitor එකෙන් මේ වීඩියෝ එක ඇපිය වෙනවා. ඔයාලට මේක play කර හැකි. ඔයාලට මේ විදිහට play කර හැකි. දැන් මම මෙතන starting now කියන එකේ දැන් මට ඕනේ කියලා හිතන්නකෝ. ඔයාලට පුළුවන් ඒ ඕන තැන මුලට යන්න. ඊට පස්සේ keyboard එකේ I අකුර press කරන්න. ඊට පස්සේ ඉවර වෙන්න ඕන තැනට යන්න. ඊට පස්සේ keyboard එකේ O අකුර press කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාලට පුළුවන් මේ icon එක select කරලා වීඩියෝ එක විතරක් drag කරගන්න මේ විදිහට. එතකොට අපිට වීඩියෝ එක විතරයි යන්නේ. ඔයාලට පේන්නේ නැති ඔඩියෝ එක නැහැ. ඔයාලට ඔඩියෝ එක විතරක් ඕන නම් ඔයාලට පුළුවන් මේ විදිහට මේ icon එක drag කරගෙන මේ විදිහට ඔඩියෝ track එකකට දාන්න. මේ track ගැන මම ඉදිරියට කියලා දෙන්නම් ඔයාලට මේ මොනවද ඔඩියෝ වීඩියෝ කියලා වෙන වෙන track තියෙන්නේ කියලා. ඔයාලට මේ දෙකම ඕන නම් ඔයාලට පුළුවන් මේ source point එකේ අපිට වීඩියෝ එකේ preview එක පේනවානේ. අන්න ඒක උඩින් drag කරගෙන ඇවිල්ලා timeline එකට අතාරින්න. එතකොට මේ දෙකම හම්බෙනවා අපිට. ඒ විදිහට ඔයාලට clip එක කොටසක් ඕන නම් ඒ විදිහට ගත්ත හැකි. වීඩියෝ එක ඕන නම් වීඩියෝ එක ඒ විදිහට ගත්ත හැකි. ඔඩියෝ එක ඕන නම් ඔඩියෝ එක ගත්ත හැකි. ඒ විදිහට ගත්ත හැකි. දැන් මම මේ ටික undo කරගන්නවා. හරි ඊට පස්සේ මම මේ clip එකක් දාගන්නවා මේ හරියට timeline එකේ. තව දෙයක් මතක් කරන්න ඕනේ මේ ටයිම්ලයින් එකේ ඕන තැනකට අපිට ක්ලිප් ටික දාගත්ත හැකි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි දැන් මම මේ විදිහට ක්ලිප්ස් තුනක් දාගත්තා. දැන් මම මේ ක්ලිප් එක ලං කරගන්න. හරි දැන් අපි බලමු මේ ටයිම්ලයින් එක කොහොමද zoom කරගන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන dot එක select කරලා මේ විදිහට drag කරලා zoom කරන්න. තව ඔයාලට මේ ටයිම්ලයින් එකේ අපේ වීඩියෝ එකේ thumbnail එක පේන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතනින් තියෙන dot එකක් select කරලා මේ විදිහට drag ගන්න. එතකොට අපිට මේ විදිහට thumbnail එක පේනවා වීඩියෝ එකේ. මම හිතනවා මීට වඩා ලේසි කියලා shortcut පාවිච්චි කරන එක. ඔයාලට පුළුවන් keyboard එකේ alt key එක press කරගෙන මේ timeline එක zoom වෙන්න ඕන නම් ඔයාලට පුළුවන් timeline එකට ඇවිල්ලා alt key එක press කරන mouse wheel එක කරකවන්න. එතකොට මේ විදිහට timeline එක zoom වෙනවා. ඔයාලට මේ thumbnail එක අඩු resize කරගන්න ඕන ඔයාලට පුළුවන් මේ video track එකට ඇවිල්ලා එතනදී alt key එක press කරගෙන scroll wheel එක කරකවන්න. එතකොට මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. දැන් මම මේ විදිහට zoom කරගන්නවා. හරි දැන් මම මේ විදිහට zoom කරගත්ත timeline එක. දැන් අපි බලමු මේ clip එකක් unlink කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මම කියලා දෙන්නම් මේ link කියන්නේ මොකක්ද කියලා. මේ link කියන්නේ දැන් ඔයාලට පේන ඇති මෙතන clip එක අපි clip එක select කරාට පස්සේ audio එකත් ඒක ඔටෝම select වෙනවා. එහෙම වෙන්නේ මේ clip දෙක link වෙලා තියෙන හින්දා. එහෙම වුණාට පස්සේ අපි දැන් මෙතන clip එකේ කෑල්ලක් ඕන නැතුව ඒක cut කරොත් එහෙම අපේ audio එකත් cut වෙනවා. මේක අපිට මේ clip එක විතරක් cut කරගන්න ඕන අපි මේක unlink කරගන්න ඕනේ. ඔයාලට ඒකට ගන්න පුළුවන් unlink කරගන්න ඕනේ clip එකට යන්න. ඊට පස්සේ right click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන unlink කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක select කරන්න. එතකොට දැන් මේ clip දෙක unlink වුණා. දැන් එතකොට අපිට මේ වීඩියෝ එක cut වෙන්න ඕන නම් වීඩියෝ එක select කරලා keyboard එකේ control K press කරාම මේ විදිහට cut එකක් දාගත්ත හැකි. ඒක delete කරන්න ඕන නම් keyboard එකේ delete key එක press කරන්න. keyboard එකේ delete key එක press කරන්න ඒ clip එක select කරලා එතකොට මේ විදිහට delete වෙනවා. එතකොට අපිට මේ විදිහට audio එක විතරයි ඇහෙන්නේ. ඔයාට audio එක delete කරගන්න ඕන. ඔයාට පුළුවන් audio එක select කරන්න. ඊට පස්සේ keyboard එකේ control K press කරන්න. එතකොට අපිට වීඩියෝ එකේ කෑල්ලක් ඕන delete කරලා දැම්ම හැකි මේ විදිහට. හරි දැන් මම හිතනවා ඔයාට link කරන්න කොහොමද unlink කරගන්න කොහොමද කියලා තේරුම් ගන්න ඇති කියලා. දැන් අපි බලමු මේ track එකක් කියන්නේ මොකක්ද කියලා. ඒකට මම මේ track ඔක්කොම zoom out කරගන්නවා. මම මේ විදිහට track ටික zoom out කරගත්තා. හරි දැන් ඔයාලට පේන ඇති මේ විදිහට V1 V2 V3 A1 A2 A3 A4 අන්නේ විදිහට tracks වගේක් තියෙනවා. මේ V1 කියන එකෙන් අදහස් වෙන්නේ video 1 කියන එක. ඒ කියන්නේ මේක video track එකක්. මේකට අපිට audio එකක් දාන්න බෑ. දැන් මම audio එකක් දාන්න බලලා පෙන්නන්නම් මේ. ඒක දාන්න අපිට දෙන්නේ නැහැ. අපිට හැබැයි මේ A1 A2 A3 ඕන එක මේ audio එක දැම්ම හැකි. හැබැයි අපිට V1 V2 ඒ වගේ දාන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට audio එකක් audio track වල විතරයි දාන්න පුළුවන්. අපිට video එකක් video track එකේ විතරයි දාන්න පුළුවන්. දැන් බලමු අපි මේ tracks කොහොමද add කරගන්නේ කියලා. දැන් ඔයා මේකෙන් video එකක් edit කරද්දී දැන් මම වගේ එහෙම edit කරද්දී මට video track 5ක් 6ක් 7ක්වත් ඕනේ අඩුම. එතකොට ඔයාට ප්‍රශ්නයක් නෑ. දැන් මෙතන video track 3යි අපිට default ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා පුළුවන් මේක add කරගන්න
මේ විදිහට ටයිම්ලයින් එකේ වම් පැත්තට එන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් රයිට් ක්ලික් කරන්න මේ වීඩියෝ ට්‍රැක් එකක් උඩ. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් add tracks කියලා. අන්න ඒක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට වීඩියෝ ට්‍රැක්ස් කොච්චරක් ඇඩ් වෙන්න ඕනද කියලා මෙතනින් සිලෙක්ට් කරන්න. දැන් මම මේ විදිහට දෙකක් වගේ දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒත් එක්කම ඔඩියෝ ට්‍රැක් කොච්චරක් ඇඩ් වෙන්න ඕනද කියලා දාන්න. මම එකක් දෙකක් දෙන්න. දැන් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඕකේ කියන කුඩ සිලෙක්ට් කරන්න. හරි දැන් අපිට ඉස්සරහා තිබ්බේ වීඩියෝ ට්‍රැක් 3යි. දැන් අපිට වීඩියෝ ට්‍රැක් 5ක් ඇවිල්ලා තියෙනවා. අපිට ඔඩියෝ ට්‍රැක් 4යි තිබ්බේ. දැන් අපිට වීඩියෝ ට්‍රැක් ඔඩියෝ ට්‍රැක් 6ක් ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට අපිට ඕන ට්‍රැක්ස් ගානක් දාගත්ත හැකි. හරි දැන් මං හිතනවා ඔයාලට ට්‍රැක්ස් ගැන තේරෙන්නේ නැති කියලා. දැන් අපි බලමු මේකේ ඔඩියෝ එක කොහොමද කන්ට්‍රෝල් කරන්න කියලා. දැන් මම මේ විදිහට ඔඩියෝ එකක් ඔයාලට දාලා පෙන්නන්න. දැන් මම මේ විදිහට ඔඩියෝ ට්‍රැක් එකකට ඔඩියෝ එකක් දැම්මා. දැන් අපි බලමු මේක ප්ලේ කරලා. දැන් ඔයාලට පේනවා තියෙන මේ ඔඩියෝ එකේ සද්ද පරිම වැඩි. ඒ කියන්නේ අහගෙන ඉන්න බෑ සද්ද වැඩි කරලා. ඒකින්ද අපි මේක ඔඩියෝ ට්‍රැක් එක කන්ට්‍රෝල් කරන්න ඕනේ ඔඩියෝ එක. ඒකට ඔයාලට පුළුවන් ඔඩියෝ ට්‍රැක් මික්සර් කියන එක ගන්න. ඔයාලට මෙතන පෙන්වන්න නැත්නම් ඔයාලට පුළුවන් යන්න වින්ඩෝ වලට. වින්ඩෝ වලින් ඔයාලට පුළුවන් මෙතන ඔඩියෝ ට්‍රැක් මික්සර් කියන එක ටික් එක දාගන්න. එතකොට ඔයාලට මේ විදිහට ඔඩියෝ ට්‍රැක් මික්සර් කියලා බලා ගන්න පුළුවන්. ඔයාලට එතන මේ විදිහට බලා ගන්න පුළුවන් ට්‍රැක්ස් වල අපි ඔඩියෝ එක ප්ලේ වෙද්දී මේ විදිහට ලයින් එකකින් අපිට පෙන්වන ඔඩියෝ එකේ ඩෙසිබල් ගාන. ඔයාලට ඒක මම හොඳට පේන්න ඕනේ හින්දා මම මේක දාලා පෙන්නන්නම් මේ හරියට. හරි දැන් ඔයා ඔඩියෝ ට්‍රැක් එක හොඳට බලාගෙන ඉන්න. අන්න එහෙම අපිට ඔඩියෝ ට්‍රැක් වල තියෙන ඔඩියෝ එකේ සද්ද ඇහෙනවා නම් මෙතනින් අපිට පෙන්නනවා. දැන් මම මෙතන මගේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක දාගත්තේ ඔඩියෝ ට්‍රැක් 3ට ඒ 3 වලට. ඒකින්ද මම මෙතන ඔඩියෝ 3 කියන එක උඩ තියෙනවා මේ විදිහට ඩෙසිබල් ගන්න. මම ඒකේ ඩෙසිබල් ගන්න අඩු කරනවා මේ විදිහට 30ක් වගේ එනක 20ක් වගේ. අන්න එතකොට අපිට මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක අඩු වෙලා තමයි ඇහෙන්නේ. එතකොට ඒ අපිට කැමති ගානකට මේ විදිහට ඔඩියෝ ට්‍රැක් එක බැලන්ස් කර හැකි. මම ඔයාලට ඒක ලේසි ට්‍රික් එකක් කියලා දුන්නේ. නැත්තම් මේ අපි මේ ඔඩියෝ එක කට් කරලා තිබ්බොත් එහෙම එකින් එක ඩෙසිබල් ගාන අඩු කරන්න ඕනේ. එහෙම නැතුව පුළුවන් අපිට මේ ඔඩියෝ ට්‍රැක් එකට මේ එකපාර ඉෆෙක්ට් එක ඇඩ් කරගන්න. තාම මේකේ අපිට ඔඩියෝ ට්‍රැක් මික්ස් එකේ ඉෆෙක්ට් දැම්ම හැකි. මම ඒවා ගැන ඉදිරි වීඩියෝ එකකින් කතා කරනවා. ඒකින්ද ඔයා අපේ channel එක subscribe කරලා notification bell icon එක all press කරලා තියාගෙන ඉන්න. මම මේවා ගැන ඉදිරියට ඔක්කොම කතා කරනවා. හරි දැන් අපි බලමු ඊළඟ එක කොහොමද කියලා. හරි දැන් මම කතා කරන ඊළඟ එක තමයි delete කරන එක. දැන් මම ඉස්සරහා clip එකක් delete කරලා පෙන්නුවාට මේ විදිහට. දැන් මම මේ විදිහට delete කරලා පස්සේ මෙතන space එකක් ඉතුරු වෙනවා. එහෙම ස්පේස් එකක් ඉතුරු වෙන්නේ නැතුව අපිට delete කර හැකි. ඒකට shortcut එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒ delete වෙන්න ඕන clip එක select කරන්න. ඊට පස්සේ keyboard එකේ shift key එකත් එක්ක delete key එක press කරන්න. එතකොට මේ විදිහට ඒ clip එක delete වෙනවා ස්පේස් එකක් ඉතුරු වෙන්නේ නැතුව. ඔයාලට පුළුවන් මේ කැමති clip එකකට මේක use කරන්න මේ විදිහට. හරිද අපි මේ යට track එකත් කපා ගමු. ඔයාලට පුළුවන් control key press කරලා මෙතනින් මෙහෙම delete කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඒකට shortcut එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ විදිහට delete වෙන්න ඕන එක cut කරන්නේ නැතුව delete වෙන්න ඕන තැනට යන්න. ඊට පස්සේ ඔයාලට වම් පැත්ත විතරක් මේකේ delete වෙන්න ඕන නම් ඔයාලට පුළුවන් Q අකුර press කරන්න. එතකොට මේකේ වම් පැත්ත විතරයි delete වෙන්නේ. ඔයාලට මේකේ දකුණු පැත්ත delete වෙන්න ඕන. ඔයාලට පුළුවන් W එක press කරන්න. එතකොට ඔයාලට පේනවා ඇති මේ විදිහට කිසිම cut එකක් පාවිච්චි කරන්න නැතුව මේ විදිහට cut වුණා clip එක. හරි අපි මේකේ transition එකකුත් දාගමු. ඔයාලට පුළුවන් මෙතන යන්න project panel එකට. ඊට පස්සේ effect වලට යන්න. එතනින් video transitions කියලා තියෙනවා. ඔයාලට පුළුවන් කැමති transition එකක් මේ විදිහට drag කරගෙන ඇවිල්ලා දාන්න. මම මේක ගැන කතා කරා කලින් වීඩියෝ එකේ. ඔයාලට පුළුවන් ඒකත් බලන්න. මම මේ transition ගැන තව දේවල් ගොඩක් තියෙනවා කතා කරන්න. ඒවා ටික මම තනි වීඩියෝ එකක් විදිහට දාන්නම් ඉදිරි වීඩියෝ මේ series එකේ ඉදිරි වීඩියෝස් වල. ඒකේ හින්දා තමයි කියන්නේ හැම වෙලේම අපේ channel එක subscribe කරලා ඉන්න. ඒක කියන තව හේතුවකුත් තියෙනවා. මේ වීඩියෝස් බලන අයගෙන් 80%කට වඩා මේ channel එක subscribe කරලා නෙමෙයි බලන්නේ තාම. 89ක් 90ක් විතර. ඒකින් තමයි කියන්නේ අපේ channel එක subscribe කරන්න කියලා හැමෝටම ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. හරි දැන් ඔයා මේ edit කරගත්ත වීඩියෝ එක export කරන්න කොහොමද කියලා මම කියලා දෙන්න. ඔයාලට පුළුවන් ඔයාගේ වීඩියෝ එකේ අන්තිමට යන්න. ඊට පස්සේ keyboard එකේ O අකුර press කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් වීඩියෝ එකේ මුලට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් keyboard එකේ I අකුර press කරන්න. මේකෙන් අදහස් වෙන in out කියන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන export tab එකට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන file name එක වෙනස් කරන්න ඕන නම් ඔයාලට කැමති නමක් දුන්න හැකි. මම test කියලා ඔහම දෙනවා. ඊට පස්සේ project එක save වෙන location එක තේරුව හැකි. මෙතන preset වලින් ඔයා
YouTube වලට අප්ලෝඩ් කරනවා නම් ඔයාලට පුළුවන් YouTube Full HD කියන එක දෙන්න. ඔයා YouTube එකට 4K අප්ලෝඩ් කරනවා නම් ඔයාලට මෙතන more preset යටතේ බලා ගන්න පුළුවන් මේ preset එක. මම ඔයාලට පෙන්නන්නම් ඒක. ඔයාලට පේනවා මෙතන YouTube 4K Ultra HD කියලා. ඔයාලට පුළුවන් ඒක select කරන්න. ඊට පස්සේ ඔයාලට format එක දෙන්න H.264 කියන එක. ඊට පස්සේ ඔයා මේ video audio කියන ටික දෙක activate කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන general වලට යන්න. ඊට පස්සේ එතන ඔයා මෙතන දෙන්න use previews කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන export කියන බටන් එක උඩ select කරන්න. හරි අපේ වීඩියෝ එක මේ විදිහට export වෙනවා. ඉතින් මං හිතනවා මං අද ගෙන ආපු වීඩියෝ එකෙන් ඔයාලට timeline එක ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඔයාලට මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන අපේ channel එක subscribe කරන්න. notification bell icon එක all press කරලා තියාගන්න. ඔයා මේ වීඩියෝ එක බලුවා වගේම ආස ඇතිනේ මුළු Adobe Premiere Pro ගැනම විනාඩි 15 ඉගෙන ගන්න. මම මේ අපි වෙන වීඩියෝ එකෙන් කියලා දීලා තියෙනවා මුළු Adobe Premiere Pro එකේ තියෙන හැම දෙයක්ම ගැනම විනාඩි 10ටත් අඩුවෙන්. එහෙනම් අපි subscribe කරලා මේ වීඩියෝ එක බලන්න යන්න. එහෙනම් click කරන්න.